එතකොටස නිකන් මම අහන්න මේක මෝඩ ප්‍රශ්නයක් වෙන්නත් පුළුවන්. නිකන් ප්‍රශ්න කියන්නේ එහෙම තමයි. ප්‍රශ්න කොහොමද එහෙම නැහැ. ඒ වුණාට ඒ වගේ තමයි මාර උත්තර හැදෙන්නේ. නිකන් මතක නැද්ද නිකන් ලියපු පළවෙනි කවිය වගේ නිකන් මොන කොයි කාලේ වගේ ලිව්වේ කාටද ලිව්වේ වගේ එකක් මතකයි. කාටද ලිව්වේ කියන එකට නම් පස්සේ තමයි උත්තරයක් දෙන්න වෙන්නේ කතාවේ. කවි ලියන්න දෙන්නේ මෙහෙමයි. මම ඉස්කෝලේ 7 වසර විතර වගේ ඉන්නකොට අපි ඉතින් ඉච්චර මේ හොඳ ළමයි නෙවෙයිනේ. අපි පීරියඩ් එක කට් කරලා යනකොට මායි තව මේ යාළුවෙක් හිටියා මගේ මේ නිරෝෂන් මලින්ද බණ්ඩාර කියලා. දැන් එයා ලංකාවම දන්න නමක් මේ එක්තරා මාධ්‍ය නාලිකාවක එයා ප්‍රසන්ටර් දැන්. හැමෝම දකිනවා ටීවී එකෙන්. ඒ දවස්වල එයා මයික් එකක් අල්ලන්නවත් කැමති නෑ. හරිද මේ චෙස් ප්ලේ කරන්න කැමතිත් නෑ. මං මේ දෙකටම කැමතියි. මං ඒ නිසා කොහොමද try කරමු ගන්න දැන් මේවා announce කරමු debate කරමු මයික් එකක් කියන්නේ මේවා ඒක වෙන ආතල් එකක් ඊට පස්සේ chess කියන්නේ වෙන ගේම් එකක් කියලා දැන් එහෙම. ඒ මොහරි මනුස්සයා වැඩේට කැමති වුණා. කැමති වෙලා ඔහොම අපි දැන් ඔය යනකොට 7 අවසරේ වගේ තමයි මට මතක. අපේ සිංහල ටීචර්ගේ පීරියඩ් එක. සිංහල ටීචර් සාමාන්‍යයෙන් අපිට මේ බනින්නේ වැරද්දක් වුණාම අඬන එක තමයි කරන්නේ. හරි හොඳ ටීචර්. ඔව්. ඒකට වඩා දුකයි ඒක නේ. ඇයි මේ ළමයි මට මෙහෙම කරන්නේ කියලා අඬනවා. හරි අවුල්නේ. ඒ නිසා අපි වැඩි හොඳට පීරියඩ් එක කට් කරනවා. නැත්නම් ටීචර්ත් හොඳ නෑනේ. ඒ නිසා කට් කරලා යනකොට එදා තිබුණේ ලයිබ්‍රරි පීරියඩ් එක. ටීචර් පොලිම මේම ඔක්කොම එකතු කරගෙන එනවා. එනකොට අපි හිටියේ ඉස්සරම. අපිට ඒට දුවන්නත් බෑ මෙහෙට දුවන්නත් බෑ වැඩේ මාට්ටු වෙනවා. ඒ නිසා අපි ටීචර් ගාලේ ලයිබ්‍රරියට ගියා ළඟම තියෙන එක. දැන් ටීචර් ලයිබ්‍රරියට ආවා. එළවද අපි ඉන්නවා. දැන් ටීචර් හිතුවේතර අපි ටීචර් කියන්නත් කලින් ලයිබ්‍රරියට ඇවිල්ලා කියලා. ඊළඟට මොකද කම්ප්ලිමන්ට් එකක් දීලා බලන්නකෝ හරි ෂෝක් මේ ළමයි මම එක්කන් එන්නත් කලින් ලයිබ්‍රරියට ඇවිල්ලා මාට කොච්චර හොඳයිද ඒවා කියලා. දැන් අපි කීකේ ඉන්නවද ඕනේ ටීචර් කියලා. අපිට දන්නේ නැතකම් මේ අපිට යන්න තරක් තිබ්බ නැති හින්දා තමයි ආවේ. ඊට පස්සේ කොහොමරි මේ එදා කොහොමරි වැඩේ තිබ්බේ කවියක් ලියන්න. මම කවිය මතක නෑ. ගඟක් කතා කරයි නම් කොහොමද කියලා ලියන්න තිබ්බේ. දෙයිද වෙන වැඩකුත් නැති නිසා ලිව්වා. ඒතකොට ඉතින් කවි කියන්නේ මොනවද කියලා එහෙම දන්නේ නෑ. දැනුත් එහෙම මහලකොට දන්නේ නෑ. මේ එහෙම ඉවර කරන්න පුළුවන් සබ්ජෙක්ට් එක නෙවෙයි කවියක් කියන්නේ. ඉතින් ලිව්වා. ඉතින් ගඟක් කතා කරොත් මේව තියෙයි කියලා ලිව්වා. ලියලා ඉවරනාට පස්සේ ටීචර් ඔක්කොම කවි කියවලා මාව ගෙන්න ගත්තා. වෙනම ඉන්නගෙන දැන් ටීචර් සැකයි. කවුද මේක ලිව්වේ කොහොමද ලිව්වේ කියලා. දැන් මට කිව්වා ඒ වෙලාවේ කවියක් ලියන්න කියලා. මට එතකොට තේරුණා ටීචර් මාව සැක ඇති නේද කියලා. ටීචර් මට ඒක කිව්වේ නැහැ. මම මේ කවියත් ඒ විදිහටම ලියලා වගේ බලන්න වගේ. මම ඉතින් ඒකත් ලිව්වා. එතන ඉඳලා ලිව්වා. ඊට පස්සේ ටීචර් අඳුරගත්තා මාව මේ ඌට කවි ලියන්න පුළුවන් කියලා. එහෙමනේ ඉස්කෝලවල චරිත හැදෙන්නේ. ස්පෝර්ට්ස් දැම එකම. ඉතින් ඒ ටීචර් ඉතින් දෙවිවරු වගේ මිනිස්සු ඉතින් ඇත්තටම එහෙම තමයි කවි ලියන්න පටන් ගත්තා. ඊට පස්සේ මාව සාහිත්‍ය තරඟ වලට දැම්මා. ඊට පස්සේ මට කතා කරන්න පුළුවන් කියලා දැනගෙන ටීචර් මාව කතික තරඟ වලට දැම්මා. මට මතකයි ටීචර් මගේ රචනා පෙන්නලා තියෙනවා ඒ දවස්වල ඒ ලෙවල් කරපු පන්ති ඉන්න අයියලාට. මෙහෙම මේ විදියටවත් ලිව්වා නම් මරු නේද බලන්න මේ පොඩි එකාගේ වැඩ වගේ වෙන්නලා තියෙනවා. අපි මොරාල් මාර විතර හැදුවා. මම දන්නේ ඒකෙන් අර 12 ශ්‍රීටපු අයියාගේ මොරාල් එකට මොකද උනේ කියලා. මගෙත් එක්ක තරහ ඇති සමහර විට. මේ එහෙම තිබ්බා. එහෙම තිබිලා මොහොර ඉතින් කවි ලියන්න ආවා. ඊට පස්සේ කාටද කවි ලිව්වේ කිව්වම ඉතින් මගේම කවියක් කියලා මගේම කාටවත් ලියා ගන්න තරම් එකක් තිබ්බේ නැහැ ඒ දවස්වල. එහෙම අපිට කවුරුත් කැමති වුණේ නැහැ. ඊට පස්සේ ඉතින් පන්ති යාළුවෝ ඉන්නවනේ. පන්ති යාළුවන්ට ඉතින් මම ලියලා දෙනවා. ඔක්කොගේම ස්ටෝරිය මම දන්නවා. මචං මෙහෙම සිද්ධි දැන් ඊයේ තමයි තරහ වෙලා යාළුවනේ ඒක කවියේ තියෙන්න ඕනේ. එහෙම තමයි මම ඒකේ කොණ්ඩේට තමයි වැඩිපුරම කැමති. අපි දැන් බොයිස් ස්කූල් එක යන්නේ. අටේ වතාවය යනවා. ඒකට මම ඒකට ගැලපෙන්න කියලා දෙනවා. ඒවා උන්ගේ වගේ උන් දෙනවා. ඒ ලව කොට දා ගන්නවා. කොහොම තමයි ඇත්තටම කවි ලියන එක මේ පටන් ගත්තේ. ඒතර දෘෂ්ටිවාදයක් කියලා එකක් තිබ්බේ නැහැ. අර මම කලින් මතක් කරපු මధుරංග අයියා හරහා තමයි ගොඩක් වෙලාවට මේ කවිය කියන්නේ නිකන් සෙල්ලම් කරන ටූල් එකක් නෙවෙයි. ඒක දෘෂ්ටිවාදමය කාරණාවක් කියන එක. ඒක සීරියස් කරන්න ඕනේ වැඩක් කියන එක ආවේ එහෙම තමයි. හොඳ කලාකාරයෙක් ඉඳලා තියෙන ඒ කාලේ ඉඳන් මේක අදවසරේ නම අදවසරේ තියෙන්නේ බස් එක. හරිලාට දාලා ලයිබ්‍රරි පීරියඩ් එක කට් කරලා නැත්තම් තාම වෙනවා බලන්න.